අයිබෝන්න ලොන්න ඉතින් ඔන්න අද විටික මං අලිස්පෙසගේ පැකේජ් දෙකක් අන්බොක්ස් කරනවා. ඉතින් අපි බලු මේ පැකේජ් දෙකේ මොනාද ඇවිල්ල තියෙන්නේ කියලා. මේ පැකේජ් දෙක මට දවස් දෙකදි තමයි යාවේ. ඒගැන්න මේ පැකේජ් එක ඇවිල්ලා ඊට පහුදා තමයි අනිත් පැකේජ් එක ආවේ. ඉතින් ඒ හින්දා එකට වීඩියෝ දෙක කරන්න හිතුවා. ඉතින් මේ පැකේජ් එකේ ඇවිල්ලා තියෙන්නේ රින් ලයිට් දෙකක්. මේක රුපියල් 200 ගණක් වගේ තමයි මට උනේ. ඉතින් ඔයාලා දන්න ඇති සමහරවිට දන්නේ නැතුව ඇති මේ රින් ලයිට් එක කොහෙටද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලොග් ලයිට් එක උනත් මෙන්න මේ රින් එක තමයි අර ෆ්ලොග් ලයිට් එක වටේ තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඔයාගේ බයික් එකේ මූණ තියෙන මූණ වීදුරු වශයෙන් සෙට් වෙන මේ ලයිට් එක තමයි අර ඔයාලට ගැසි ඒ සර්කිට් දාලා පේන්නේ. ඉතින් බලමු දැන් අපි අනිත් පැකේජ් එකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ පැකේජ් එක නම් ටිකක් ලොකු පැකේජ් එකක්. මේ පැකේජ් එකේ මොනවද අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු මේ පැකේජ් එකේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම මම විකුණන්න ගෙනාපුවා. ඉතින් ඔයාලටත් මේවා මිලදී ගන්න පුළුවන්. මගේ contact number එක මම යට description එකේ දාලා තියන්නම්. ඒකෙන් මාව contact කරගන්න. ඉතින් මෙන්න මේ විදිහේ අපි පැකේජ් එක අන්පැක් කරගත්තට පස්සේ අපි බලමු මේකේ මොනවද ලැබිලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අලුත් සිග්නල් ලයිට් 4ක්. මෙන්න මේ විදිහට 4ක්ම තියෙනවා. ඔන්න ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉතාමත් කුඩයි. ඒ කියන්නේ මේක ඔයාලට පේනවට වඩා ගොඩක් පොඩි මේ සිග්නල් ලයිට් එක. ඉතින් මේක ඔයාගේ බයික් එකට හරියනවා ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ සිග්නල් ලයිට් එකක්. මම මේක පැකේජ් එකකින් එළියට අරන් පෙන්නන්න. මේක මං හිතාගෙන නම් හිටියේ මේක අර දුවන ලයිට් එකක් කියලා. නමුත් මේක අර නිකන් ඔයාගේ බයිකේ තියෙන ලයිට් එක ගැස්සෙන්නේ අන්න වගේ ගැස්සෙන එක විතරයි. කියන්නේ මේකට අපිට නිකන් පවර් දුන්නාට මේක ගැස්සෙන්නේ නැහැ. ඔයාගේ බයික් එකට මේක සෙට් කරායින් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේක ගැස්සෙනවා. ඉතින් මේක හොඳ එළියකුත් තියෙනවා. මම ඒක අන්තිමට වීඩියෝ එකේ පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි මේ සිග්නල් ලයිට් එක. ඉතාමත් තුනී සහ කුඩා සිග්නල් ලයිට් එක. මේක ඔයාලට ඇවිල්ලා බලලා මගෙන් මේක මිලදී ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක චෙක් කරලා කොහොමද මේ සිග්නල් ලයිට් එක පත්තු වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට දැන් පැහැදිලි නැතුව ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ කොහොමද නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න. ඔයගේ වීඩියෝස් ඔයාලගේ ළඟටම ගෙන ගන්න මගේ channel එක දැම්ම subscribe කරන්න. එහෙනම් අපි මේ වගේම අලුත් ඩිං සෙට් තුමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.